ඉතින් කතාන සූදානම් වෙන්නේ මේ කොහොමද ලිස්ට් එක ඩෙකරේෂන් කරගන්නේ කියලා. එතකොට මේ සාමාන්‍යයෙන් ලින්ක් එකක් ක්‍රියේෂන් කරනකොට අපි දන්න සාමාන්‍යයෙන් OL එකෙන් අපි ලිස්ට් එකක් හදාන්න පුළුවන්. ඕඩර් ලිස්ට් එකක්. ඒ කියන්නේ 1 2 3 විදිහට අපි ලිස්ට් එකක් හදාන්න පුළුවන්. මේවා කතා කරලා තියෙන්නේ. HTML එක කතා කරලා තියෙන්නේ. ඒ නිසා අපි එකපාර යන් වැඩේට මම දාන්නම් hello නැත්නම් අපි ගමු ආදුරයක් Apple. හරිද? ඊළඟ ලිස්ට් අයිටම් එක මම දාන්නම් li අපි දාමු orange. ඊළඟ ලිස්ට් අයිටම් එක අපි දාමු තුනක් ගත්තා මෙතන ඈ අපි ගමු මොනවාද watermelon හරිද ඒ ලිස්ට් අයිටම් එක නෑනේ ලයි watermelon හරිද දාලා අපි වැඩේ සේව් කරමු ඔයාලට පේනවා සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ අවුට්පුට් එකක් අපිට බලන්න පුළුවන් 1 2 3 4 විදියට හරිද දැන් අපි සාමාන්‍යයෙන් කරන වැඩක් මෙන්න මෙතනට අපි දානවානේ type සමානයි අපිට දෙන්න පුළුවන් නේද capital A දෙන්න පුළුවන් capital A එතකොට මොකද වෙන්නේ මේවා capital A බවට convert වෙනවා type එක අනුව හරිද ඔයාලා මෙතන රෝම ඉලක්කම් දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ රෝම ඉලක්කම් විදියට i දුන්නොත් එහෙම මොකද වෙන්නේ මේක සේව් කරොත් එහෙම මේක i විදියට වෙනස් වෙනවා එතකොට මේක වෙන්නේ මෙතන type එක වෙනුවට දාන එක වෙනුවට අපි මේක මෙහෙම තියලා style වලින් එහෙම නැත්නම් අපි කරන වැඩේ තමයි මේකෙන head එක ඇතුලේ අපි style එකක් හදනවා නැත්නම් CSS code එකක් ලියනවා අරගෙන ඊට වෙනස් කරනවා ඇත්තටම මේ CSS code එක ලියනකොට I think lazy අය type එක විතරක් එකපාර දාන එක ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි ඔයා හැදුවේ OL type එකක් නේ ඔයා OL කියලා දාන්න හරිද OL දාලා දාන්න සංගල වරහන දාලා ලියන්න මෙහෙම list ඉරි කෑල්ලක් ස්ටයිල් කරන්න තව ඉරි කෑල්ලක් ඊට පස්සේ දාන්න මොකද්ද වෙනස් කරන්නේ ටයිප් එකනේ දාන්න ටයිප් කියලා දාලා දාන්න කෝලන් එක අපි කෝලන් පස්සේ දාන්න වැලියු එක. ඔයාලට පුළුවන් මෙතන දාන්න. ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අකුරු නම් ඉංග්‍රීසි අකුරු නම් අපි කැපිටල් ඉංග්‍රීසි අක්ෂර නම් ඔයාලට පුළුවන් අප ඇල්ෆා කියලා යූස් කරන්න පුළුවන්. ඇල්ෆා. හරිද? අපව ඇල්ෆා යූස් කරන්න පුළුවන්. දැන් මේක දාලා සේව් කරොත් එහෙනම් මොකද වෙන්නේ? wait හරි දැක්කනේ අප ඇල්ෆා කියලා දාලා සේව් කරොත් එහෙනම් මොකද වෙන්නේ? මේක ඉංග්‍රීසි අකුරු වලට පත් වෙනවා. හිතන්න ඔයාලට ඕනේ lower කියන්නේ සිම්පල් අකුරු වලින් නා. ඔයාලට පුළුවන් මෙතන lower alpha කියලා දාන්න. හරිද? දැන් මොකද lower alpha වලට පත් වුණා. මේක තමයි අපි list එකක් වෙනස් කරන ක්‍රමය. හරිද? ඕකම තමයි අපි භාවිතා කරොත් එන්නේ මොනවලටද? ඔයාලට පුළුවන් මේක UL list එකක් බවට පත් කරන්න. හරිද? UL කරොත් එහෙනම් මොකද වෙන්නේ? UL unknown list එකක් ඈ. මේක අතන close වෙන්නේ මොකද්ද? UL. හරිද? දැන් මේක UL list එකක්. එතකොට මේ වගේ disk එකක් තමයි මුලින්ම display වෙන්නේ. දැන් මෙතන තියෙන අපි OL list එක හදලා තියෙන්නේ. මම දානවා UL. හරි UL එකේ lower alpha ඒවා තියෙන්නේ නැහැ නේ. වෙනස තියෙන්නේ මෙතන අපි item විදිහට දාමු මොකද්ද? round නැති square කියලා දාමු. හරිද? square කියලා දාමු. SQARE යනවානේ. square. හරි. දැන් මොකද වෙන්නේ? square වලටපත් වුණා. මේක circle ඕන වාට තියෙන්නේ මොකද්ද? circle කියලා දාන්න. circle. control S. හරිද? තේරුණාද? අර අපි සාමාන්‍ය ටයිප් එකෙන් කරන වැඩේම තමයි මෙතන කරන්නේ. කරපු දේ මොකක්ද? ඔයා සාමාන්‍යයෙන් UL එකක් හරි OL එකක ලිස්ට් එකක් හදන එක සාමාන්‍ය ක්‍රමයට හදන්න. හදලා ඉවරලා ඔයාලට මොකද කරන්න තියෙන්නේ? style කියන tag දෙක ඇතුලේ style කියන tag දෙක ඇතුලේ ඔයා හදන්න ඔයා UL එක වෙනස් කරන්නේ UL කියලා දාලා සංකලන වරහනක් දාලා list type style මෙන්න මේ command එක තමයි වැදගත්. මේක තමයි මතක තියාගන්න ඕනේ command එක. list style type list එකේ style කරන්න type එක කියලා දාලා කෝලනයක් තියලා දාන්න අදාළ value එක. හරිද? මේක තමයි සරලම නිර්වචනය. මෙච්චරයි අපි සාමාන්‍ය කතා කරන්නේ CSS සම්බන්ධව. ඔයාට වගුවකින් තියෙන මොනවද මේ හැඩසව් ගැන්වීමේදී sorry මේ list එක දෙන හැඩසව් ගැන්වීමේදී. හරි. ඊළඟට අපි බලමු අපි කොහොමද list එක decoration කරගත්තා වගේම ඔයා කොහොමද වගුවක decoration එකක් කරගන්නේ කියලා. මම පොඩි code එකක් type කරගත්තා වගුවකට දාලව table එකක් හදාගත්තා. ඒක row එකේ දැම්ම headers දෙකක්. මෙතන headers දෙක. ඔයාලට බලන්න පුළුවන් name සහ address කියලා. ඔයාලට මේක පැටලී වගේ නම් මම උඩ ටික පොඩ්ඩක් අයින් කරගන්න UL list එක. හරිද? හරි. දැන් මේ අපිට තියෙනවා table එක විතරයි. ඊට පස්සේ මම ඒක ඇතුළේ data දෙකක් දාගත්තා td කියලා තරුෂ කළුතර කියලා. ඊට පස්සේ විදුරංග candy කියලා මම දාගත්තා. හරිද? මේක තමයි table එක. දැන් table එකේ board එකක් නැහැනේ. අපි සාමාන්‍ය table board එකක් වුණාට මෙතනට පුළුවන් board එකක් දාන්න. board සමානයි ඔයාලට පුළුවන් එකයි කියලා දුන්නොත් එහෙම ඔයාලට board එකක් දාගන්න හැකියාව තියෙනවා.
හරිද? ඒ සාමාන්‍ය ක්‍රමවේදය. දැන් මේකත් අපි කරන්න හදන්නේ මොකෙන්ද? ස්ටයිල් එක පාවිච්චි කරලා. හරිද? හරි. බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මට ඒක සිද්ධ වෙනවා මෙතන හෙඩ් එක ඇතුලේ ස්ටයිල් එකක් හදාගන්න. කලින් තිබ්බ ස්ටයිල් එක තාම තියෙනවා. හරිද? ස්ටයිල් එක ඇතුලේ ඔයාලට සිද්ධ වෙනවා ටේබල් එකට බෝඩ් එකක් දාන්න. ඉතින් ඔයාලට කෙලින්ම ටේබල් කියන එක පාවිච්චි කරලා මේ සංගල වරහණක් ඇතුලේ බෝඩ සමානයි සමාන දන්නේ කෝලන් එක දාන්නේ. අපි දන්නවා 1 පික්සල් කියලා දාමු. 1 පික්සල් 1 පික්සල් එන 1 පික්සල් කලර් එක දෙන්නත් පුළුවන් අපිට නම් රෙඩ් කියලා දෙන්නත් පුළුවන්. හරිද? කලර් එක රෙඩ්. හරිද? එතකොට මොකද වෙන්නේ? මේක සේව් කරාම සේව් කරමු. දැන් බෝලයක් දාලා යන්නේ. 1 පික්සල් කියලා දීලා wait a minute. මේකට පුළුවන් මෙන්න මේ solid කියන keyword එක පාවිච්චි කරන්න ඝන රේඛාවක් හරිද solid keyword එකයි ඔයා දෙන කැමති වර්ණයක් දෙන්න පුළුවන්. ඉඳලා සේව් කරොත් එහෙම ඔයාලට පේනවා මේ බෝඩ් එක හැදෙන්නේ ළමයි මේ ටේබල් එක ඇතුලේ කොලම්ස් වල නෙමෙයි හැදෙන මොනවලටද මේ වටේ ටේබල් එක වටේට විතරයි. ඔයාලට විතර කළු පාට කියලා ඕනේ ඉතින් black කියලා දෙන්න පුළුවන් solid black කියලා දෙන්න පුළුවන්. හරිද ස්පේස් එකක් තියලා දෙන්න. හරිද දැන් මොකද වෙන්නේ black color එකකින් හදුවා. මම වෙනස අතේ මේක රතු පාටින් ගන්න. හරිද? හරි. ඒ වගේම ඔයාලට පුළුවන් මොනා කරන්නද? ඔයාලට ඕන නම් පුළුවන් මේකේ ටේබල් හෙඩර්ස් වල විතරක් දෙන්නත් පුළුවන්. th කියලා දැම්මා. දාලා මොකද කරන්නේ? බෝඩර් කියලා දාලා ඒකත් මම 1 පික්සල් කියලා දෙන්නම්. ඒක ලේසි අපිට හොයාගන්න. solid කියලා දාලා මම ඒක දෙන්නම් අරක රෙඩ් එකෙන් දුන්න නිසා මේක මම දෙන්නම් sorry black එකෙන් මේක රෙඩ් එකෙන් දෙන්නම්. right. හරි. දැක්කද වැඩි? මේ කියන items ටික ඔයාට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. වෙන වෙනම දීලා. තව table data වලට මේ ටිකට නම් ඕනේ ඔයාට td මේ වගේම එකක් පාවිච්චි කරන්න පුළුවන් මොනවටද? td කියලා දාන්න. මම පාවිච්චි කරන්නේ මේ වගේම එකක් කෝඩ් එකේ එහෙම type කරගන්න. b එක දැන් මෙතන වෙනස් කරලා දෙන්න මොකක් විතරද? මම වෙනස් කරනවා t table data. දැන් දැක්කද වැඩි? මේක අපිට ඕන නම් මෙතන කලයක වෙනස් කරොත් එහෙම අපිට පැහැදිලිව හොයාගන්න. හරිද? මම green කරලා දෙන්න. දැක්කද output එක? මේ වගේ output එකක් අපිට බලා ගන්න හැකියාව තියෙනවා. එතකොට මේක තමයි අපේ output එක බවට පත් වෙන්නේ. දැන් හිතන්නකෝ මේක අපි දැන් සාමාන්‍ය මේ විදිහට අපි tables හදන්නේ නැහැ නේ පාට පාටින්. අපි tables එකට පාට දාන්නේ තනි පාටක්නේ. එහෙනම් අපි තුන් black එකෙන් දාන්න. හරි red එකෙන් හරි දාන්න. ඔයාලට පුළුවන් මෙන්න මේ ටිකම අයින් කරලා අපි දන්නවා අපේ group selector වගේ වැඩක් කරන්න පුළුවන් නේ. table, th, td කියලා දෙන්න. දීලා මේක save කරොත් එහෙම අන්න දැක්කද? සම්පූර්ණ කරන මේ පාට ආවා. හරිද? දැන් මේක එක බෝඩ් එකේ වෙනස්කම වර තේරෙනවා. අපි සාමාන්‍යයෙන් ටේබල් බෝඩ් එකක් දාද්දී අපිට එක එක කලර්ස් පාවිච්චි කරන්න බෑ. සාමාන්‍ය ටේබල් බෝඩ් එකක් විතර නිකන් බෝඩ් එකක් දැම්මොත් එහෙම ඔයාලට බෝඩ් සමානයි කියලා දාලා මේ අනිත් කලර් වෙනස් කිරීමෙත් අපිට පොඩි අපහසුතාවයක් තියෙනවානේ. ඒ නිසා ඊට වඩා මේකේ තියෙන ප්‍රශ්න තමයි මොකද්ද? මේකේ එක එක කලර්ස් අපිට පාවිච්චි කරන්න අමාරුයි බෝඩ් එකට. ඒ නිසා මොකද කරන්නේ අපිට මෙන්න මේ ටේබල් බෝඩ් එක ස්ටයිල් ෂීට් එක පාවිච්චි කරලා ඉතා වාසිදායකයි ඔයාලට වැඩ කරන් යනකොට. ඔයාලට වෙනම දෙන්නත් පුළුවන්, තනි එකක් විතර දෙන්නත් හැකියාව තියෙනවා. හරි. ඔයාලා මෙන්න මේකත් පොඩ්ඩක් දාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් විදියට. ඊට අමතරව ඔයාලා මම මේක ඩිස්ප්ලේ කරවන්නේ නැහැ. ටේබල්. මොකද මේක එතකොට වෙනස් වෙනවානේ. th sorry th td කියලා දාලා සෙම මේ සංගල වරහණ ඇතුලේ ඔයා දෙන්න මේ වගේ කැමති වර්ණයක් දෙන්න. දීලා මෙන්න මෙතන පිටපත් කරලා වැඩි හරියට. මේක තමයි මේ කතන්දරේ. හරිද? දැන් මේක තමයි ප්‍රධාන උනේ group select එක. එක එක නැතුව group select ප්‍රධාන වුණා. ඒ නිසා ඔයාලට පුළුවන් මේ ක්‍රම දෙකෙන්ම මේක නිර්මාණය කරගන්න. මේ එක එක වර්ණ පාවිච්චි කරනවා වෙන වෙනම ගන්න th table td වලට තනි වර්ණේ නම් ඔක්කොටමයි තියෙන්නේ මේ table කියන එක පාවිච්චි කරන්න පුළුවන් එකට. table th td දාන්න. හරි. එහෙනම් මෙතනින් ඔයාලගේ CSS series එක සම්පූර්ණව අවසන් වෙනවා. සම්පූර්ණම CSS කතන්දරේ ඔක්කොම ඉවරයි මෙතනින්. ඉතින් එක්සෑම් එක හොඳට කරගන්න අනිවාර්යෙන් වෙට්ටි හොඳට කරගන්න. මේ වීඩියෝ එක පස්සේ අපි PHP වලට අත ගන්න බලාගෙන ඉන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්.